සුබ දවසක් කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙනයි ආවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ගිය අවුරුද්ද වගේම අලුත් අවුරුද්දේ ඒ කියන්නේ අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්ද සඳහා බඩු මල්ලක් ලබා දෙන්න රජය තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 15000ක බඩු මල්ලක් මෙවර ඔයාලට ලබා දීමට තීරණය කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ තොරතුරු වලට අනුව. ඒ වගේම මේක ලබා ගන්න ඔයාලා කරන්න ඕන වැඩ කිහිපයක් තියෙනවා. කලින් සැරේ වගේම ඔයාලට මේක තව සති 2-3කින් වගේ ඔයාලට ඒ කියන්නේ එන මාසේ වගේ ඔයාලට මේ ගැන අප්ඩේට් එකක් ලබා දෙයි. එතකොට ඒ අප්ඩේට් එකත් එක්ක ඔයාලා කරන්න ඕන දේවල් කිහිපයකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ තොරතුරු ව්‍යාවාදකාලින කිරීම මං හිතන්නේ මේ මාසෙදි කරන්න ඇති. මං හිතන්නේ ඒක කරපු අයට තමා අස්වැසුම ඉදිරියටත් ලැබෙන්නේ. ඒ වගේම මේ බඩු මල්ල සම්බන්ධයෙන් ඔයාට නැවත තොරතුරු සොයා බැලීමක් ඒ රජය සම්බන්ධයෙන් වැඩ කරන අය නැවත සොයා බැලීමක් කරනවා. ඒවා බලලා ඉවර වෙලා තමා ඔයාලගේ ගෙදරට මේ බඩු මල්ල දීමට ඔයාලා සුදුසු තත්ත්වයේ තියෙනවා නම් තමා ඔයාලට මේ බඩු මල්ල ලබා දෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රශ්න ගැටලු මේ දේවල් බලලා තමා එයාලා මේක ලබා දෙන්නේ. ඒ කියන්නේ හැමෝටම මේක ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මතක ඇති ගිය අවුරුද්දෙත් හැමෝටම ලැබුණේ නැහැ. තෝරාගත් පිරිසකට තමයි හම්බ වුනේ. ඒ වගේම තමයි මේ සැරෙත් අනිවාර්යෙන්ම අවශ්‍ය අයට පමණයි මේ බඩු මල්ල ලබා දෙන්නේ. එතකොට ඔයාලගේ ෆෝම් එකක් පිරවීමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් බඩු මල්ල ලබා ගැනීමට ඔයාලට වෙනම ෆෝම් එකක් නිකුත් වෙනවා. ඒ කියන්නේ print එකක් එනවා. ඔයාලට ඉදිරි මාස කිහිපෙදී ඔයාලට එතකොට ඒ ෆෝම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ෆෝම් එක ෆිල් කරලා තමයි ඔයාලට බඩු මල්ල සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ තොරතුරු සොයා බලලා තමයි මේ බඩු මල්ල අනිවාර්යෙන්ම රජය විසින් දෙන්නේ. ඉතින් මේක පොඩි බඩු මල්ලක් නෙමෙයි. රුපියල් 15000ක බඩු මල්ලක්. ඒ හින්දා ඒක ඕනාට පාට ලබා දෙන්නේ නැහැ. ඒ තොරතුරු හොයලා බලලා තමා ඔයාලට මේ බඩු මල්ල ලබා දීම සිදු වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අප්ඩේට් එකක් දෙන්න තමයි අද වීඩියෝ එක මං ගෙනාවේ. මං හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න. අනිත් අයට දැනගන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.